ඔන්න ඉතින් අපි යන්න ඉන්න කන්ද මං ඔයාලට අර ඈත බිල්ඩින් එක උඩින් පේනවා කියලා කිව්ව ප්ලේස් එක තමයි අර තියෙන්නේ. ඉතින් බලමු මේ කොහොමද කියලා හයිකින් එක. අඩ වැඩි ඔක්කොම මිදිලා නේ බං. අම්මට හුඩු. දකින හැම දසුනක් විසින් ඇස් දෙකට අලුත් හින්දා මහාරම ලුක්කයක් දැනෙන්නේ මේ තියෙන පරිසරේ. ගස් කොළන් නම් ඔක්කොම වේලිලා ගිහිල්ලා. පේනවනේ මේ. දකින දැන ෆොටෝ ගන්නවා. ඒ තරම් ලස්සනක් තියෙන්නේ. එකක් විතර මහන්සි වුණාට ඉතින් ඊළඟට උඩ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැති හින්දා ඒක පොඩ්ඩක් ඉන්ටරෙස්ට් එකක්. ඉතින් ඒ ඉන්ටරෙස්ට් එකට ඉතින් මහන්සිය නැති වෙනවා. අන්‍යංහසයෝ යාලු සිලිවිදෙන අයිබුවන් කියලා මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලොත් එක ෂෙයා කරගන්න හදන්නේ පුංචි හයිකින් එකක්. මේ අපේ ළඟම ටවුන් එකේ තියෙන කන්දක යන්න තමයි හදන්නේ. තොරක්සන් කියලා. සොරක්සන් නෙවෙයි තොරක්සන් කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවත් දන්නේ මේ පේන බිල්ඩින් එකට උඩින් පේනවා කන්දක්. අන්න ඒ කන්ද නගින්න තමයි හදන්නේ මායි තව යාළුවෝ දෙන්නෙකුයි. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකං බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේ වින්ටර් එකේ අවසාන කාලේ යන්නේ. ඉතින් තාම ගස්වල කොළ හැලිලා තියෙන ඒවා ඒ විදියමයි. සීතල ටිකක් අඩු වෙගෙන යන්නේ. ඉතින් අනිත් යාළුවෝ දෙන්න දැන් ආවා මේ යන්න. දැන් ඉතින් ඔන්න හයිකින් එක පටන් ගන්න හදන්නේ. වීඩියෝ එක බලන්න කොහොමද අපේ හයිකින් එක කියලා. යන් එහෙනන්නේ. ඔන්න ඉතින් ටැක්සි එකට මේ කෝල්ලයක් දැම්ම. ටැක්සිය දැන් එනවා. ඉතින් ටැක්සිය එනකන් තමයි ඉන්නේ. බලමු ඉතින් ටැක්සියෙන් ගිහිල්ලා කන්ද මාමුලින් බහැලා එතන ඉඳන් තමයි හයිකින් එක පටන් ගන්න. 안녕하세요. 어디 가시는? 도락산 가고 싶은데. 도락산? 도락산? 네. 그냥 저기 일로 하는 거야? 네, 도락산. 저기 있는. 여기 도락산? 네. 대무시?
ඉතින් අපි යන්න ඉන්න කන්ද මං ඔයාලට අර ඈත බිල්ඩින්න කුඩින් පේනවා කියලා කිව්ව ප්ලේස් එක තමයි අර තියෙන්නේ. ඉතින් බලමු මේ කොහොමද කියලා හයිකින් එක. ඔන්න දැන් ඉතින් කන්ද නගින්න කන්ද පාමුල ඉන්නේ. කඳු නගින්නන්ට ගයිඩ්ලයින් යන්ජු තොරක්සං තොංසන්නරෝ අනේපන් කන්ද නගින්න ඕනේ නැහැ බං මේ වටේ ටිකට පාර වීව් එකක් තියෙනවා. ඔන්න එහෙනම් සුප මොහොතෙන් හයිකින් එක පටන් ගත්තා. තෙල් ටිකක් ගහගෙන යවන්නද මේ තෙල් ගහන්නත් තියෙනවා. ෆස්ට් හයිකින් එක ලංකාවේ හයිකින් කරලා නැහැ. සීතා කාලේ ඉඳලා ගස්වල කොළ හැලිලා වේලිලා ගිහිල්ලා තියෙන්නේ. අපි මේ ලුක් එක කොළ දළු දාගෙන වසන්ත කාලේ ආවට පස්සෙත් ඔයාලත් එක්ක අරන් එන්නම්. ඉතින් දැන් මේ ෆස්ට් ටයිම් ආසාවට ෆ්‍රී ටයිම් එකේ කරන්න දෙයක් නැතිව තමයි. සන්බුල් චොසි ගිනි ගැනීමේ අවදානම් තියෙනවා කියලා ගන්නවා. මේක මේ අර්ගවත්තාගේ කොල එහෙම දළු දාගෙන එනකොට අපි ඒකොටත් තෙමු. මෙතන රතු පාටට කොඩියක් පේන්නේ. ඒ ලොකු සුදු පාට තාප්පයක් ගහලා තියෙන්නේ. මේකට පේන්නේ නැහැ මං හිතන්නේ. ඒ තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ එයා ෆෝස් කැම්ප් එක කියලා තමයි කිව්වේ. උඩට කන්ද උඩටම ගියාට පස්සේ චොපර් ලෑන්ඩ් කරන ඒවා අප් කරන ඒවා එහෙම හොඳට බලන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ගිහිල්ලා බලමු අපිත් මේ ෆස්ට් ටයිම් යන්නේ. හයිකින් කියලා කරන පළවෙනි හයිකින් එක ඉතින් ලංකාවේදී කඳු නගිනවා කියලා නැගලා තියෙන ඉතින් සිරිපාදේ කන්ද විතරයි. බලන්නකො සීතල මොන වගේද කියලා කියනවනම් මෙන්න. අඩ ඒ ටික ඔක්කොම මිදිලා නේ බං. අම්මට හුදු. අයිස් වෙලා. දියඇල්ල හෙම්බෙඩීම විදිලා දියඇල පාර. එනවාට මේකට යටින් වතුර පාර යනවා වගේ සද්ද ඇහෙනවනේ. ඒක තමයි අර අතනින් එහෙම වැටෙන්නේ. ඇහෙන්නේ ඔය සද්ද වතුර පාර. ලිස්සනවත් දන්නේ නැහැ. කඩම් බහිත් දන්නේ නැහැ. ආවිදලා යන්න පුළුවන් බා. හිමේ ඇවිදිනවා හිමේ. ගැඹුරුත් දන්නෙත් නෑ ඔය එහෙම වැස්සොත්. මේ මෙතනින් යනවා වතුර පාර මෙන්න. අයිස් තට්ටුව මේක මේ උඩින් මිදිලා තියෙන්නේ සීතලට. දැන් මේ වින්ටර් එකේ අවසාන කාලේ හින්දා
මේ අයිස් දිය වෙලා යනවා. දැන් මේ මෙතන මේකේ මේ උඩින් මිදිලා තියෙන යනට මේ අයිස් තට්ටුවට යටින් යනවා වතුර පාර. අර පේන්නේ අර ටිකේ. වාව් මේක නම් මාරු. වතුර තට්ටුව මේක නම් මේකත් හයියයි. මේ වතුර මෙතනින් යනවා. උඩින් මිදිලා තියෙන්නේ. මේ වතුර මෙතනින් එහා වතුර තියෙන්නේ. ඒක ඉතින් අපිත් ප්‍රස් ටයිම් තමා මේ කන්ද යන්න ඉතින් අයි කියන්න ඕනේ කොහොමද තැන ලස්සන කොහොමද කියලා. ඉතින් අපිත් ඔයාලා වගේම මේ පළවෙනි පාට තමයි දකින්න. ඔයාලා මේ වීඩියෝ එකෙන් දකින්න. ඉතින් මේ වීඩියෝ එක ගන්න මොහොත අපිත් දකින්නවා. ඉතින් ඔන්න දියැලේ විදියට මිදිලා තියෙනවා. මිදිච්ච වතුර ටික දිග වී යනවා දැන් වින්ටර් එකේ අවසාන කාලේ හින්දා. එහෙම ලොකු කන්දක් නෙමෙයි වගේ වෙනුනේ. ඒ වුණාට යන්න තමයි තේරෙන්නේ ටිකක් කන්ද තියෙනවායි කියලා. පහළ ඔයගොල්ලෝ දැක්ක දියැලේ මීටර් 500ක් විතර උඩට ආවට පස්සේ වීව් එක තමයි මේ. කාන්තාරය වගේ තමයි ඉතින් ගස් තිබ්බටනේ ඔක්කොම වෙලිලා ගිහිල්ලා. ආයි එන්න මේක දවුලාගෙන එන කාමරේ. එක්ස්පීරියන්ස් කරන්න වගේ නේ ආවේ අපි ඊළඟ දරේ හොඳ ෆන් එකක් ගන්නත් එක්කම ආවම හරි. ඒක පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ට් එකක්. ඉතින් ඒ ඉන්ට්‍රෙස්ට් එකට ඉතින් මහන්සිය නැති වෙනවා. දකින්න හැම දසුනක්ම ඉතින් S2කට අලුත් හින්දා මහාරම ලුක් එකක් දැනෙන්නේ මේ තියෙන පරිසරේ. ගස් කොළන් නම් ඔක්කොම වේලිලා ගිහිල්ලා. පේනවනේ මේ දකින්න දැන ෆොටෝ ගන්නවා. ඒ තරම් ලස්සනක් තියෙන්නේ. උගුරක් විතර බිවුණ හරිනේ මගේ උගුර වෙලිලා සීතලටත් එක්ක මං ඉඳලා. කොරියන් ගෑනු කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 50ක විතර වයස කියන්නත් බෑ දැක්කම ආවා. ආරය යන්නේ ජෙට් එක වගේ ගියා හුස් ගාලා තනියම හොන්ජා හයිකින්. ගිනි කූරක් වගේ අත්තරලා දැම්මොත් එහෙම මුළු කන්ද මේ කැලේම ඉවරයි.
එක තැනකට කොහොට හරි වැටුණු. අර පහලින්ම දැක්ක දිය ඇල්ල මේ දැන්නම් මේ උඩට එන්න තැන මේ විතරයි අයිස් ගතිය තියෙන අනිත්තේ ඔක්කොම දියවී යනවා. දැන් සාමාන්‍යයෙන් අපි පටන් ගත තැන ඉඳලා මීටර් 700-800ක් විතර එන්නදී චූටි මහන්සි ගතියකුත් දැනෙනවා. ඉතින් මහන්සිය මැකෙනවර කිව්වාගේ ඉතින් පළවෙනි පාරෙන්න මෙතන යන්න ඉතින් දකින්න හැම දෙයක්ම අලුත් අත්දැකීමක්. මේ පහළින්දම්ම දැක්ක මෙන්න මේ වගේ ගල් කණු. දන්නේ මොනවද කියලා. නිකන් ගල් හතුරලදී එකක් අදිමුද මෙහෙම පෙරලෙන්. අනේ මන්ද බදාමයක්වත් මොකක්වත් නැහැ. මේ එන්න මිනිස්සු ටික ටික ගල් කැටේ තියලා එහෙම හදලා දන්නේ නැහැ. ඒ වගේ ලංකාවෙත් තියෙන්නේ බං මේ අර මහා ගල් පාරක් වල පොඩි කෝටු කෑලි ගහලා තියෙන මුක්කෝ. ගල් පෙරලනවට කියලා. පඩි බම් මේ ලී කොට වගේ දාලා තියෙන්නේ නේ. කොන්ක්‍රීට්ද? ලී නේ. කම්බිනේ. අම්මෝ මීට 800ක් විතර කන්දන ගලාවට පස්සේ එක්සර්සයිස් කරන්න උත්තර. පොඩ්ඩක් එක්සර්සයිස් කරලා මේ ඇඟ හදාගෙන යන්න. ඇතිද උඹට? මේ අම්මට උඩ මේ ඉන්නට ගහන එක. තව ඩින්ගෙන් වැටෙනවා. කැරගෙනවා බං ඒක. මේ ගල් කණු වගේ ගැන මොකක් හරි කේසයක් තියෙනවා හැම තැනම. මුන්ගේ මොකක් හරි විශ්වාසයක්වත් තියෙද්ද දන්නේ නැහැ. මෙතන නම් උදේ පාන්දර අතුත් ගාලා තියෙනවා. සීත කාලේ වැරෙන් අල්ලන් හිටපු ගස් ටික මේ කොළ පාටට තියෙන ගස් ටික. පුංචි රෙස්ට් එකකින් පස්සේ නැවතත් කඳු නගීම පටන් ගත්තා. කඳු නගින්න පටන් ගත්ත තැන ඉඳලා මෙන්න මේ වගේ ගල් කණු. මට නම් හිතෙන්නේ මෙයාලගේ මොකක් හරි විශ්වාසයක් හරි මොකක් හරි මතයක් වගේ. දැන් මචං මහගිරි දඹේ පටන් ගන්න දැන්. කඹ දාලා මේව කරලා තියෙන එකයි. බහිනවද දෙන්නේ? අඤ්ඤංගේ කසේයෝ කියලා කියමු. චොසින් මේ කසේයෝ කිව්වනම් හරි. ගල් කණු උඩට එන්න තව ටිකක් වැඩි දියුණු කළා.
අඩ ඇත්තර එදර මචන් හෝසු ඉල්ලත් බං වයසක වගේ කට්ටියන සෙට්ටුනේ දැන් මේකෙත් බලන්න ලංකායන මේන වගේ වයසනට කාලා ඇන්දි බුදි අනස 조심하게 가세요. 나나 සීතලට කන්න හරි දාන්න යවනේ. උණුත් දාලා නැහැ. වෙන මොකක්ද? ඔන්න ඇවිල්ලා තියෙන දුර. ඔන්න ගස් අස්සෙන් පේන view එක ටවුන් එක. හයිකින් එකේ හොඳම හරියද? හයිකින් නම් හයිකින්. රියල් හයිකින් එක. ගල් උඩින් දැන් අපේ වාසුදේශය හොයාගන්න ඕන කන්දර එක. केबल है खारबी सिटी व्यू आप मैं कांदे नाम वेनस करो अड़ वार ऐसे कैसे ज्ञान के ना गील ने विदल ने बा ඔහු දැන් අර ගිහිපු වයසක පිරිමි කෙනත් වෙන වයසයි. ඔන්න ඉතින් කන්ද නගින්න පටන් අරන් කිලෝමීටරයක් විතර උඩට ආවට පස්සේ මීටර 1000ක් විතර උඩට ආවට පස්සේ පේන view එක මගේ ඇස් දෙකට පේන තරම් පැහැදිලිව කැමරාවට පේනවද කියලා නම් දන්නේ නැහැ. මාර ලස්සන view එකක් තියෙන මුළු ටවුන් එකම පේනවා. කාරිබි සිටි view. පහළදී සීතලක් දැනුණත් සාමාන්‍ය තරමට උඩට එන්න රස්නේ කියන්නේ මේ මහන්සියට දාඩිය දාන්න. ලංකාවේ ඉතින් කඳු නගිනවා කියලා කරලා නැගලා තියෙන එකම කඳ තමයි සිරිපාදේ. 6 වතාවක් විතර ගිහින් තියෙනවා. එච්චරම තමයි. උඩට ගියාට පස්සේ බලන්න පුළුවන් වෙයිද දන්නේ මේ කන්ද පහමම තියෙන එයා ෆෝස් කැම්ප් එක. ඉතින් ඒ කැම්ප් එකට කොහොමද තුපර් කරනවා ප්‍රැක්ටිස් වෙනවා කියලා කිව්වා. ඉතින් ඒකේ දසුන් බලන්න පුළුවන් වෙයිද දන්නේ. දාන්න ගෑනවා චුපර් එක සද්දේ. අර දියාල මෙහෙ ඉඳන්ම යන්නේ නේ. පල්ලෙහා පටන් ගන්න තැන හරි ඉතින් අපි දැක්ක දියල්ලනේ. උඩ දැන් මීටර 1000ක් විතර උඩට ආවට පස්සේ කන්ද උස නම් මීටර 1000 නැතුව ඇති. අපි අයිදන් ආපු දුර ප්‍රමාණය මීටර 1000 කිලෝමීටරයක් විතර. ඈතින් නම් දැක්කට පස්සේ නම් අපෝ පොඩි කන්දක් නේ කියලා පේන්නේ. ඒ වුණාට හිතන තරම් පොඩි කන්දක් නේ.
කාලෙකින් දාඩිය පාරක් දැම්මේ. කටහඬක් ඇහෙනවා. යූටර්න් එකක්ද ගන්න තියෙන කෙලින්ම. හයිකින් එකෙත් හන්දියක් හම්බුණා වගේ. එනවා එතන තමයි වීව් එක ඇත්තේ. කඳු මුදුන. මේ මොකද්ද පූල් එකක්ද? අත හොදන්නේ මොකුත් නෑනේ. මේ වගේ තැන තැන හදලා තියෙන ඉතින් රෙස්ට් කරන්න වගේ තැන. කොහොමද දන්නේ මෙහි පාර ලයින් වල වතුර බොන්නෙත් නෑනේ. ඔයගොල්ලන්ට මම පල්ලෙහා වීඩියෝ එක පටන් ගන්න දැන් ටැක්සි එකට නගින්න කලින් පෙන්නුවා බිල්ඩින් එකේ උඩින් කන්ද පේන විදිය. ඒ පෙන්නපු තැන තමයි මං හිතන්නේ අර මුදුනේ පේන්නේ. ගිහිල්ලා බලමු එතෙන්ට පල්ලෙහා පේනවද කියලා. සාර්ථක ලෙස කඳු මුදුනට ළඟා වුණාද? වාහනයකිනුත් එන්න පුළුවන් සීන් එකක් තියෙනවා බං කොහෙන් හරි. මේවා බයික් වගේනේ. යා යා තැන එතනනේ අන්න පුල් කොප්සන් ඇවුණත් පුල් කොප්සන් කියලා කියන්නේ ඒක අරද
ඒ පැත්තේ නම් මොකක් හරි හදන ඉදි කරන පාරක්ද මන්ද අර පස් පාරක් පේන්න තියෙන. හදන මොකක් හරි හයිවේ එකක් හරි මොකක් හරි. සා වව් මාර ලස්සනයි. ඔන්න ඉතින් මං කිව්ව අර ගෑනු කෙනත් ඇවිල්ලා ඉන්නේ. කො අම්මා චොපර් කීයක් දියද බං? චොපර් බර ගානක් තියෙනවා. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි 11යි 12යි 13යි 14යි. ගෑනුකෙන යනවා අවිලා නිතදරන මංකෝ යාෆෝස් කෑම්ප එක නයි දැන් මේ පහලින් පේන්නේ. ඔයාලට මේ වීඩියෝ එකට නම් පේන්නේ නැති වෙයි. එච්චර සූම් කරන්න බෑ. චොපර් 14ක් විතර පේනවා මේ අපිට දැන් ගණන් කරාම ලයින් කරලා. ඔව් S20 ඔහම සූම් කරන්න ඕන මේකට අල්ල. brightness පොඩ්ඩක් වැඩි කරන්න. අන්න කිව්වා චොපර් ඔයගේ 14ක් තියෙනවා මල. මේ වෙන කොයි හරි ගමකට යන්න තියෙන මේ තියෙන්නේ නොංගන් මාල් කිලෝමීටර් 1.75 පහළට. තව කන්දක් තියෙනවා මේ කිට්ටුව ෆුල් කොප්ෂන් කියලා. ඒක නම් උඩ පන්සලක් එහෙමත් තියෙනවලු. ඒ කන්ද තමයි ওই පේන්නේ ඈතින් අර පේන්නේ. ඊළඟ වීඩියෝ එක ඒ කන්දේ හයිකින් එකක් අරන් ඉඳන් ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. කම්පැනි වැඩ වෙන්නේ කොහොමද? ඒ වගේ වීඩියෝස්, මේ වගේ අයිදින වීඩියෝස්, ඊට පස්සේ කැමරා try කරන වීඩියෝස්, ඒ වගේ එක එක වීඩියෝස් ඉතින් බලන්න පුළුවන්. channel එක subscribe කරන්න එකත් මේ වෙලාවේ ඉතින් මතක් කරනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ මං විස්තර ටික දාන්නම්. Facebook එකෙත් ඉන්නවා, Instagram ඉන්නවා, TikTok එකෙත් ඉන්නවා. ඒ හැම එකකින්ම follow කරලා YouTube එකෙන් subscribe කරන්න කියලාත් මේ වෙලාවේ මතක් කරනවා. චොපර් එක සද්දයක් ඇහෙනවනේ. සද්ද විතරයි බඩු නැද්ද? ඔන්න ඉතින් කඳු මුදුනට මේ වගේ දසුනක් තමා පේන්නේ. දැන්නම් සීතල හුලම් පාරක් හමනවා. දාපු දාඩිය ටික ඔක්කොම ඉඳලා ගියා මේ සීතල හුලම් පාරට. ඒ බං අපි ඉන්න ලොකේෂන් එක කොහෙන්ද බං පේන්නේ? මෙතෙන් ඩාඩවද හිතාගන්නත් බෑ කොයි ඇන්ගල් එකෙන්ද පේන්නේ කියලා. දැන් ඉතින් මේ හයිකින් එකේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි වීඩියෝ එක බලන්නකෝ. ඉතින් එහෙනම් මේ සුන්දරත්වයත් විඳින්නකෝ.